අපි අද කතා කරන්න යන්නේ අපි සයින් අවුට් එක කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. මොනවද අපි දැන් කෝඩ් එක පැත්තට ගිහින් බලමු. අපි මේ විදිහට කෝඩ් එක පැත්තට ආවට පස්සේ අපිට මුලින්ම script.js ෆයිල් එක පැත්තට આવොත් අපි මෙතනින් ෆන්ක්ෂන් එකක් හදාගෙන තියෙනවා sign out කියලා. ඊට පස්සේ මෙතනින් අපි variable එකක් හදාගෙන තියෙනවා request කියලා. يعني මෙතනින් අපි හදාගෙන තියෙන ajax හදාගෙන තියෙන server side එකට අපි data එකව ගන්න. මෙතන if එකේ බලන්න තියෙන්නේ අපේ server side එකෙන් එන response එක success සමානද කියලා බලන්න success එකට. එහෙම සමානයි නම් අපි මෙතන window location එකක් දාලා අපි ඒක reload කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන request.open එකක් දාගෙන තියෙනවා server එකට යවන්න ඕන දේවල් අපි මෙතනින් server side එකේ ඒක අපි සම්බන්ධ වෙන්න ඕනේ කොහටද කියලා අපි මෙතනින් බලන්න තියෙනවා. මෙතන අපි යවන්න ඕන විදිය දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් server side එකට request එක send කරලා තියෙනවා. ඊට පස්සේ අපි sign out process.php එකට આવුත් අපිට බලන්න ඕන අපි මෙතන session start එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි if එකක් දාලා reset එකක් දාලා check කරගෙන තියෙනවා අපි තියෙන session එකක් තියෙන හොඳ කියලා. ඊට පස්සේ අපි එහෙම මෙතන අපි හදාගත්ත user කියන session එක දැන් u කියලා තියෙනවා. ඉතින් අපිට එහෙම session එකක් තියෙනවා නම් අපි මෙතන මේ session එක null කරගෙන තියෙනවා. ඊට පස්සේ session එක null කරගෙන ඊට පස්සේ අපි session එක destroy කරගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ ඒක සාර්ථකව destroy වුණා නම් අපි කෝ කරගෙන තියෙනවා මෙතනින් success කියලා. ඉතින් මේ විදිහට තමයි අපි sign out process එක